CFEP, Ceylon Foundation for Economic Policy Analysis ආයතනය ගෙනෙන 2025 විශේෂ අයවැය විශ්ලේෂණ සාකච්ඡාව. ඉතින් මේ වෙනුවෙන් බලන් ඉන්න හැමෝම ගෞරවයෙන් අපි පිළිගන්නවා CFEP ආයතනය වෙනුවෙන්. අද සෝදානම් වෙන්නේ CFEP ආයතනය දකින විදිහට 2025 මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය කොයි විදිහටද ආර්ථිකයට බලපාන්නේ කියන කාරණාව කතා කරන්න. ඉතින් අපිත් එක්ක අද දවසේදී එකතු වෙනවා CFEP ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙක් වන වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අනූපදී සිල්වා මාත් එක්ක එකතු වෙනවා. අනූප අපි ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේ වැඩසටහනට. හොඳයි අනූප වැඩි කතා බහක් නැතුව අපි කෙලින්ම 2025 මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය යෝජනාවල් වලට යොමු. වැඩි කතා බහක් නැතුව ගියොත් මේ අයවැයේ පළවෙනි කොටසෙම තියෙන දෙයක් තමයි 2025 අපි කොතනද ඉන්නේ කියන කාරණා. එතනදී කියනවා 2025 ආර්ථික වර්ධනය අපි සැලසුම් කරන ආණ්ඩුවක් විදිහට 5% මට්ටමට ගෙනෙන්න කියලා. ඒ කියන්නේ රටේ නිෂ්පාදනයේ ජාතික ආර්ථිකය වැඩි වෙන්නේ දියුණු වෙන්නේ 5%කින්. 5% ඉලක්කම ගැන මොකද? 5% ඉලක්කම ගැන ගොඩක් අය එක එක කතා කියනවා. දැන් අපි බැලුවත් දැන් අපි ආණ්ඩුව වැඩ කරන දැන් IMF එකත් එක්ක බලුවා IMF එක ටාගට් එක දීලා දිනා 2.7. ඒත් එක්ක ආර්ථික වර්ධන 2.7ක් තමයි ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ කියලා. ඒත් එක්කම අපි බැලුවොත් දියුණු රටවල් එක්ක ඒ සම වෙන GDP එකට යන්න අපිට කොච්චර වේගයක් අවශ්‍යද කියලා බැලුවොත් දැනට තියෙන අපේ ආර්ථිකයේ GDP එක ඩබල් කරන්න ඔය 5% වේගෙන් අවුරුදු 14 මාරක් යනවා. එතකොට අපිට ඒක ඇති වෙයි. එතන තමයි ප්‍රශ්නේ. මගේ දන්නේ මගේ කියවීම අනුව අපි 2048 ලංකාව දියුණු රටක් බවට පත් කරනවා ධනවත් රටක් බවට පත් කරනවා කියලා කලින් වේදිකාවල කතා වුණානේ. 2048 ආර්ථිකයට ගෙනල්ලා අපි ධනවත් රටක් බවට පත් කරන්න නම් ඒත් 2029 ඉඳලා 7%ක 8ක වර්ධනයක් තියෙන්න ඕන. ඒ කියන්නේ 2025 26 මේ කාලේ අනිවාර්යයෙන් ඊට ආසන්න මට්ටමක හරි ආර්ථික වර්ධනයක් වෙන්න ඕන 6%ක 7ක මොකද අපේ කලින් ඍණත් ගියා. ඍණ 7.8ක අපේ ආර්ථික වර්ධන වේගය 2022 දී වාර්තා වුණා. කොහොම වේවා ඇතමෙක්ට හිතයි ඔය ඍණ තිබ්බ ආර්ථිකයක් එකපාර 5%කට එකපාර නෙමෙයි අතනෝ දැන් මේ වෙනකොටත් පුරුකතනවල ඇවිල්ලා තිනවා 4%කට එනවා කියලා 5%කට ගේනවත් ලොකු දෙයක් නේ කියලා කියන්නේ. ඇත්ත ඒක ලොකු දෙයක්. හරි ඍණ ආර්ථිකයක් ධන මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා කොහොමද 2024 ආවා. ඒක 2025 දී 5% ආර්ථික වර්ධනයට එන එක හොඳයි. හැබැයි ඒක ඇතිද කියන එකයි ප්‍රශ්නේ. මොකද ලංකාව කිසිම ප්‍රශ්නයක් නැතුව බෝම්බ පිපිරිලි නැතුව නියන් කාලවල් නැතුව අපි හොඳ විදිහට මේ පාරේ ගියොත් කියන්නේ අපි පාරේ යනවා පාරේ මැදට හරක් පයින්නේ නැත්නම් අපිට ලස්සනට යන්න පුළුවන් නම් පාරේ ඒත් අපි ධන 4%ක 5%ක ආර්ථික වර්ධනයක් කොහොමත් ඇචීව් කරගන්නවා. ඒ කියන්නේ කොහොම හිටියත් අපිට මේක ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ළමයිට සාමාන්‍ය මට්ටමේ යාගේ කැපැසිටි එකෙන් වැඩ කළොත් ගෙදර මලගයක් වුණ නැත්නම් අර ගෙදර කරදරයක් වුණ නැත්නම් අනිවාර්යයෙන්ම ලකුණු 70ක් පේපර් එකට ගන්න පුළුවන්කම තියනවා නම් ලකුණු 70 කියන එක ටාගට් එක තිබිලා වැඩක් නෑ. අනිවාර්යයෙන්ම ලකුණු 90 95 මට්ටමක ටාගට් එකක් තියෙන්න ඕන. අපිට කොහොමත් යන්න පුළුවන් දෙයට වඩා ඉහළ ටාගට් එකක් දාගෙන ඒක ඇචීව් කරගන්න මහන්සි වෙන එක තමයි රටක් විදිහට අපි කරන්න ඕන. ඒ ගමන යද්දී අනූප මට හිතෙනවා මේක ටිකක් මන්දෝ කියලා. මොකද අපි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේට අවධානය යොමු කළොත් ඒ දවස්වල ලී ක්වාන් යූ සිංගප්පූරුවෙන් ඇවිල්ලා කියනවා කොළඹ දිහා බලලා අපේ රට කොළඹක් බවට පත් කරනවා කියලා. අපි අද සිංගප්පූරු අපිව පහු කරගෙන ගොඩාක් දුර ගිහිල්ලා ඩොලර් 84000ක් එක මිනිස්සෙක්ගේ ආදායම බවට පත් වෙන රටක් බවට පත් වෙලා ඉවරයි. අපි ඩොලර් 3900ක තමයි ඉන්නේ. ඉතින් එහෙව් රටක් බවට අපේ ලංකාව දැන්පත් කළ යුතුයි කියලා අපි මිනිස්සු කියනවා අපි ලංකාව කොහොමද සිංගප්පූරුවක් කරන්න ඕන කියලා. ඒත් ඒක හීනයක්වත් හීනයක් වගේ මේ අනූප. ඒකට හේතුව තමයි ඩොලර් 84000ක එක පුද්ගල ආදායමක් බවට මේ ඩොලර් 900 පත් කරනවා කියන එකට 105 ආර්ථික වර්ධන වේගයෙන් ගියොත් අවුරුදු 64ක් යනවා.
අනුපර වයස කීයක් වේද අපි ධනවත් රටක් වෙන්නේ? අපි සිංගප්පූරුවක් දැන් කියන්නේ. වයසේ ලීඩර් කිව්ව දැන් අපි දල වශයෙන් කියමුකෝ 80 ගණක් වෙනවා 85ක් විතර වෙන්නේ. ඔව්. ඒ කියන්නේ අවුරුදු 85ක් වෙනවා කියලා කියන 85ක් අපි තුම සමහරට ජීවත් වෙලා නැති වෙන්න පුළුවන්. ජීවතුන් අතර නැති වෙන කාලේ අපි අපි ප්‍රාර්ථනා කරමු ජීවතුන් අතර ඉන්න කියලා. නමුත් තමන්ගේ ජීවිතය ඇතුළතදී මේ රට ධනවත් රටක් විදිහට දකින්න බැරි වෙන්න පුළුවන් මේ තරුණ වයසේ ඉදි පවා අපිට ඒක කියන්න වෙනවා. හැබැයි අපි හිතමුකෝ කමන්නේ. අපි සිංගප්පූරු හීනේ කියන්නේ හීනයක්. අපි ලංකාවක් වෙනවා අපි ලංකාවක් වෙනවා. එහෙම හිතුවොත් අපි ලංකාවක් විදිහට ඉඳගෙන ධනවත් රටක් බවට පත් වෙන නම් අද තියෙන අස්තමේන්තු අනුව ඩොලර් 14000ක්වත් එක පුද්ගලයෙක්ගේ ආදායම බවට පත් වෙන්න ඕන. එහෙම වුණොත් අද තියෙන තත්ත්වයට එක මම කියන්නේ අනාගතයේ නෙමෙයි අද තියෙන තත්ත්වයට එක ඩොලර් 14000ක්වත් ඒක පුද්ගල ආදායම වුණොත් අපි ධනවත් රටක් බවට පත් වෙනවා. ඩොලර් 84000ක සිංගප්පූරු ටාගට් එකට නෙමෙයි ඩොලර් 14000ට යන්නත් 5% නම් ආර්ථික වර්ධන වේගයේ ටාගට් එක අවුරුදු 30ක් යනවා. ඔය කියන්නේ දැන් තියෙන නිර්ණායක මත දැන් තියෙන්නේ සිංගප්පූරුවට අවුරුදු 64ක් යනවා කියන්නේ දැන් තියෙන සිංගප්පූරුව. ඒකට ඒ සිංගප්පූරුව අවුරුදු 64ක් පාරන. අනිවාර්යයෙන් ගෝලිය දින්දා 14000 ඒවත් ගෝලිය උද්දමනයේ ඒවත් විවිධ හේතු යුද්ධක එක ගෝලිය ප්‍රශ්නත් එක්ක ඔවත් වෙනස් වෙනවා. වෙනස් වෙනවා. කියන්නේ 14000 ඩොලර් 14000ක් අත් කරගන්නකොට දැන් තියෙන තත්ත්වයට එක. තව අවුරුදු 30කින් සමහරට ඒ තත්ත්වයට වඩා වැඩි වෙන්න පුළුවන්. 14000ට එතකොට හයි ඕක දැන් ඒ කියන්නේ තව අවුරුදු 30කින්වත් මේක 105 මට්ටමින් ගියොත් අපි ධනවත් රටක් වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒක නිසා මම හිතනවා මෙවර අයවැයේදී අනුප ફોකස් එක වෙන්න ඕන. මේක බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ફોකස් එක වෙන්න ඕන ටාගට් එක වෙන්න ඕන. එකක් growth වර්ධනය, දෙකක් growth වර්ධනය, තුනක් growth වර්ධනය. වර්ධනය පැත්තෙන් මෙවර අයවැය යෝජනා කොයි විදිහට අපිට දකින්නේ මොනවද සාධන යෝජනා? වර්ධනයක් කියන්නේ වර්ධන උත්පාදක තියෙනවා. වර්ධන උත්පාදක වලට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් තමයි රට තුල ආර්ථිකය තුල කැපිටල් ස්ටොක් එකක් තියෙනවා. ප්‍රාග්ධන තොගය. ප්‍රාග්ධන තොගය මත තමයි ඒ ආයෝජන සහ සියලු දේ උත්පාදනය වෙන්නේ. දැන් අපි දැන් මේ අයවැයෙන් යෝජනා කරලා තියෙන මේ ප්‍රාග්ධන තොගයේ සීමා සහිත හින්දා දෝ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප්. ඒකෙන් වෙන්නේ රටේ ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකේ දෙකපාර මිනිසුන්ගේ උඩට උනත් යන්නේ ප්‍රයිවට් පෞද්ගලික අංශයයි පබ්ලික් රාජ්‍ය අංශය දෙගොල්ලෝ හවුල්කාර වෙලා කරන ආයෝජනයක්. කියන්නේ බිස්නස් එකක් කරනවා ප්‍රයිවට් සෙක්ටර් පබ්ලික් සෙක්ටර්. ඒ පෞද්ගලික ආයෝජන බලන්න ඕන හරිය නියාමනයක් තියෙනවා. නැත්තම් සමහරලා ඒවයි රටේ growth එකට වර්ධනයට හොඳ දේවල් ඉන්නත් පුළුවන්. සමහරලාට රටේ තියෙන resources වලට හානිදායක කර වෙන දේවල් ඉන්නත් පුළුවන්. ඒ නිසා හරි සැලසුමක් යටතේ ඒ PPP ඉම්ප්ලිමන්ට් වෙනවා නම් ඇත්තටම රටේ growth එක දැන් සිංගප්පූරුව වගේ රටවලට ගොඩක් PPP හරහා මුල කාලේ ඉකොනොමික් කාලේ පෞද්ගලිකවම ඉකොනොමික් කාර්යාලයක් පිටුලා වෙන රටවල ඒවයි PPP අරගෙන තිබ්බා. ඒත් එක්ක බැලුවොත් දැන් ආසියාවේ අනිත් රටවල් වියට්නාමය ඒ වගේ රටවල් ඉන්දියාව ගොඩක් PPP හරහා තමයි වෙන්නේ. ඉන්දියාවේ එයාපෝර්ට්ස් උනත් PPP හරහා තමයි මැනේජ් වෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලික අංශ රාජ්‍ය අංශ දෙකම එකතු වෙලා කරන ආයෝජන විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් වියට්නාමයට ආව ගොඩක් manufacturing companies ගොඩක් ඒ ඔක්කොම වියට්නාම් දේවල් ඔක්කොම private ඒවා සමහර ඒවා only private සමහර ඒවා PPP හරහා තමයි රට තුළට ඇවිල්ලා තියෙන්නේ. වයිදන් මුම්බායි ඉඳලා පූනේ වලට හයිවේ එකක් හදුවා එක්ස්ප්‍රස් වේ එකක් හදුවා ඒකත් තම සාර්ථක ව්‍යාපෘතියක්. පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දෙකම එකතු වෙලා තමයි හැදුනේ. මම ඕක ගැන කිව්වහම මට කියන කොට මතක් වුණේ ලෝකේ සමහර දුප්පත් රටවල්නේ අප්‍රිකාවේ ඉන්නේ. ඇත්තටම අප්‍රිකානු රටවල් දියුණු වෙන්න මේ PPP මොඩල් එක බලපාලා තියෙනවා. එක PPP මොඩල් එකක් අප්‍රිකානු රටවල් වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පෞද්ගලික අංශය රාජ්‍ය අංශය දෙකොල්ලොම එකතු වෙලා ආයෝජන කරනවා කියන වැඩේදී බොට් මොඩල් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. බොට් කියන්නේ අනුප B කියන්නේ build, O කියන්නේ operate, T කියන්නේ transfer. ඒතර build කියලා කියන්නේ පෞද්ගලික ව්‍යාපාරයක් ඇවිල්ලා
රට ඇතුලේ ව්‍යාපාරයක් පටන් ගන්නවද ආයෝජනයක් පටන් ගන්නවා. සමහරවිට විදේශීය පෞද්ගලික අංශය කෙනෙක් වෙන්න පුළුවන්, දේශීය කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද පෞද්ගලික අංශය නියෝජනය කරන කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒතර පටන් ගන්නවා කියලා තමයි බිල්ඩ් කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් පටන් ගන්නවා කියද්දී ඒ ආයෝජනය ඩිසයින් කරන්නේ පෞද්ගලික අංශයේ නියෝජිතයා, ඒ ආයෝජනයට අවශ්‍ය කරන සල්ලි ටික හොයාගන්නෙත් පෞද්ගලික අංශ ආයෝජකයා, ඒ ආයෝජනයට ඉඩම් ටික ගන්න, ඉදිකිරීම් ටික කරන්නේ සියල්ල කරන්නේ අවස්ථාව හඳුනගන්නේ අවස්ථාව හඳුනගන්න තැන ඉඳලා කරන්නේ පෞද්ගලික ආයෝජකයා. ඒක බිල්ඩ් කරනවා. හරි. දැන් B ඉවරයි. ඊට පස්සේ ඔපරේට් කරනවා. ඒක ක්‍රියාත්මක කරගෙන යන්නේ ආරම්භක අධීරදී මෙහෙවගෙන ගිහලා සමහරට ලාභ ලබන තත්ත්වයකට පත් කරන්නත් පුළුවන්. ආරම්භක අධීරදී මෙහෙවන්නේ පෞද්ගලික ආයෝජකයාම තමයි. බිල්ඩ් ඔපරේට් තුන්වෙනි අධීර විදියට කරනවා. අන්න යම් සාධනීය මට්ටමකට ඔපරේට් කරාට පස්සේ ඊළඟට ට්‍රාන්ස්ෆර් කරනවා. පවරනවා. කාටද පවරන්නේ? රජයට. ඒතර ලංකාව වගේ සල්ලි නැති රජයක්. ඇත්තටම සල්ලි නැති රජයක් අපිට ආයෝජන පටන් ගන්න තරම් හැකියාවක් නැහැනේ. එහෙම රටකට ඇතරම පෞද්ගලික ආයෝජකයෙක් ඇවිල්ලා බිල්ඩින් ස්ටේජ් එක, ඔපරේටින් ස්ටේජ් එකයි සම්පූර්ණ කරලා අපිට ඒක පවරනවා නම් ඊටම වාසිදායක තත්ත්වයක්. ඉතින් මේකට මම හිතන්නේ PPP වෙනුවෙන්, public private partnerships වෙනුවෙන් ඇක්ට් එකක් පනතක් ගේන්න මේ අයවැය යෝජනා වෙලා තියෙන ඉතාම සාධනීය පැත්තක්, වර්ධනීය පැත්තක්. හරි. දැන් අපි මේ අයවැය ප්‍රධාන ආර්ථික වර්ධනයේ වෙන විදිහ ආකාරය ගැන කතා කර හිටියා. මුලින්ම අපි 5% පුළුවන් ඇතිද මදිද growth rate එක ගැන කතා කරා. ඊළඟට අපි කතා බහ වුණා රාජ්‍ය පෞද්ගලික ආයෝජන ගැන, PPP එක ගැන. ඊළඟට අපි බැලුවත් මේකේ තියෙන ප්‍රධාන අංගයක් තමයි, අවධානය යොමු කරලා තියෙන අංගයක් තමයි digital transformation එක. ඩිජිටල් කරන්නේ. මේකේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා cashless ඒ ඩිජිටල් ඉකොනොමි එකට යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සල්ලි භාවිත වෙන්නේ නැති රටක් පොඩ්ඩක්. සල්ලි භාවිත වෙන්නේ නැති කාසියා නෝට් උනේ. ඒත් එක්කම අර ඩිජිටල් ඕකෙත් එක්ක අනිවාර්යෙන් අවශ්‍ය දෙයක් තමයි පුද්ගලයා හඳුනා ගන්න ඕක කරන ඕක ප්‍රධාන වශයෙන්ම ඩිජිටල් ඉකොනොමි එකක් අවශ්‍ය වෙන්නේ සහ ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිපදම කරප්ෂන් නැති කරන. කළු සල්ලි කියලා දෙයක් නැති වෙනවා. ඒත් එක්කම ඕකට අවශ්‍ය වෙන ඕක පරිශීලකයා හඳුනාගන්න ඩිජිටල් ID එක. ඒකත් යෝජනා කරලා තියෙනවා. මේ යෝජනා ඇත්තටම ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් වුණොත් ඇත්තටම ලොකු වෙනසක් කියන්නේ අර කරප්ෂන්, බ්ලැක් මනි ඒ සයිඩ් එක ඇත්තටම නැති වෙලා යන වෙනසක් අපිට බලාපොරොත්තු නව යුගයක්. නව යුගයකට යනවා. ඒත් එක්ක මේකේ ඩිජිටල් ඔතොරිටි එකක්. ඒ කියන්නේ ඒක කොහොම පාලනය වෙන්නේ ඇක්ට් එකක් ගැනත් යෝජනා වෙලා තියෙනවා. බලන් ඉන්න ඩිජිටල් ඉකොනොමික පාලනය වෙන ඔතොරිටි එක. ඒකත් යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ඒ ටික වුණොත් සාධනීය මට්ටමකට ආර්ථිකයේ ස්ටැබිලිටි එක අපිට පවත්වාගෙන දිගටම යන්න උදව් වෙන්න කියලා හිතන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඔය කාරණාවේදී අනුප මට ඇත්තටම ඩිජිටල් කරන්නේ හොඳයි. මේක අයවැයට මීට කලින් එන්න තිබ්බ මාතෘකාවක් මම හිතන්නේ. කොමින් කොහොම හරි වේවා මේ කතා බහ අයවැයවල වල නොතිබුණත් පහුගිය කාලෙත් වරින් වර තිබුණා. මේක ඩිජිටල් කරණය කළ යුතුයි කියන කාරණාව. හැබැයි දැන් මේ වෙලාවේ මේ ගිරලා තියෙන ටාගට්ස් පිළිබඳව මට නිකන් පොඩි අප්‍රායෝගික බවක් මම වචන හරියට මම දාන උප ප්‍රායෝගික නොවන බවක් චුට්ටක් තේරෙනවා. මොකද අපිට යන්න පුළුවන්ද මේ කියන කාරණාව. මේගොල්ලෝ ටාගට් කරනවා අයවැයෙන් දැනට තියෙන ඩිජිටල් ආර්ථිකය ඇත්තටම සමස්ත ශ්‍රී ලංකාවෙන් 4% විතරයි ඩිජිටල් ආර්ථිකය බවට පත් වෙන්නේ. ඇත්තටම ඒ කියන්නේ තනි ඉලක්කමක සංඛ්‍යාවක් 105කටත් අඩු ප්‍රමාණයක් තමයි ලංකාවේ ආර්ථිකයෙන් ඩිජිටල් ආර්ථිකය වෙන්නේ. ඒ කියන්නේ මේ ලියුම් කියුම් නැතුව ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ කඩුණු කරන ඩිජිටල් මාධ්‍යයන් ඔස්සේ දුවන රටක් විදිහට ලංකාව හඳුන්වනවා නම් ලංකාවේ ආර්ථිකය 4%යි ඩිජිටල් ආර්ථිකය. ඕක 12%ක් බවට වැඩි කරගන්න යනවා. ඕක ඩොලර් බිලියන වලින් කිව්වොත් දැන් ඩොලර් බිලියන 3.5ක් වගේ තමයි අපේ ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සයිස් එක තියෙන්නේ. හැබැයි ඕක ඩොලර් බිලියන 15කට වැඩි ප්‍රමාණයකට තල්ලු වැඩි කරන්න බලාපොරොත්තු අනිවාර්යයෙන්ම. එහෙම කරන්න නම් අනූප මේක කරන්න බලාපොරොත්තු වෙන අවුරුද්දෙන් නෙමෙයි, හැබැයි අවුරුදු 5කින් ඉදිරි අවුරුදු 5 ඇතුලේ. හැබැයි අවුරුද්දකට එහෙම කරන්න නම් අවුරුද්දකට ඩොලර් බිලියන 2.5කින් අපේ ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඕන, එක්ස්පෑන්ඩ් වෙන්න ඕන. හරි. එහෙම කරන්න අපිට පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. ලංකාවේ දැන් තියෙන ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු සහ ලංකාවේ මිනිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඇතුළු සාධකත් එක්ක.
හරි ඒක එක පැත්තකින් තියමුකෝ දැන් අන්න ඒ වගේ ලොකු ටාගට් එකක් තියාගන්න හොඳයි මම කලින් කිව්වා වගේ හොඳ ලොකු ටාගට්ස් තියාගෙන තියාගන්න බැරියන්නේ අනිවාර්යෙන්ම අපි පල්ලෙහා ටාගට් එකක් තියුවොත් අපි එතන අචීව් කරලා අපි සතුටුදායකයි කියලා කියනවා. අපි කලින් කතා කරමු කම්ෆර්ටබල් 30 years වගේ ඔව්. යන්න පුළුවන් වුණාට අපිට ටාගට් එක තියාගන්න ටාගට් එක තියාගන්න ටාගට් ලොකු වෙන එක හොඳයි. හැබැයි එතනින් යාට මම තව චුට්ටක් මේක කියවගෙන යද්දි බදු පැත්තකදී වෙන යෝජනාවක් තියෙනවා අනූප ඩිජිටල් සේවා මත බදු ගහන්න යනවා කියලා. දැන් ඩිජිටල් ආර්ථිකය අරගෙන ලොකු බූස්ට් එකක් ලොකු පිම්මක් පනින්න ලෑස්ති වෙලා තියෙද්දි මේ රට කෑෂ් ලස් ඉකොනොමි එකක් බවට සල්ලි භාවිතා වෙන්නේ නැති නෝර්වේ චීනය වගේ රටක් බවට මැලේසියාව වගේ මැලේසියාව යම් මාර්ගයකට භාවිතා වෙනවා. නමුත් එවැනි රටක් බවට පත්